රන් කූඩුවක සිරවුරා සමනලි. ආර්යයන්ගෙත් විමංශාගෙත් කතාවයි මේ. වීරසිංහ වලව්වේ අතිවිශාල ගෘහ නිර්මාණ ශිල්පය තුළ විහංසා සිරවී සිටි සතියක් ගෙවී ගොස් තිබුණි. ඒත් සතිය පුරාම ආර්යයන් වීරසිංහ යනු අභිරහසක් විය. ඔහු විහංසාව මන්දිරයට රැගෙන ආවේ ඇය කෙරෙහි ඇති වූ අමුතුම ආශාවකිනි. නමුත් ඇයව උඩු මහලට සිරකළ පසු ඔහු ඇය මුණගැසීමට එක්වරක්වත් පැමිණියේ නැත. ඇය උඩු මහලේ නිදහසේ සැරිසරුවත් වහල මහලට යාම ඇයට තහනම් විය. ආර්යයන්ගේ මන්දිරයේ සේවිකාවන් පවා ඇය සමග කතා කිරීමට බිය වූහ. ඔවුන්ගේ දැස්වල තිබුණේ ගෞරවයට වඩා බියකි. ආර්යයන් වීරසිංහ ඇය ගැන තමන්ට දැනෙන්නේ හුදෙක් කායික ආශාවක් පමණක් නොවන බව තේරුම් ගත්තේය. එය ඔහුගේ පාලනයෙන් බැහැර වූ, ඔහුටම තේරුම් ගත නොහැකි ගැඹුරු, අමුතු හැඟීමකි. ඒ හැඟීමට බියෙන් ඔහු ඇයව මගහැරියේය. ඔහුගේ ආශාව වූයේ ඇයව ඔහුගේ අනසකට නතු කර ගැනීම වුවත්, ඇය දෙස බලන සෑම මොහොතකම ඔහුගේ හදවතේ රුධිරය වේගයෙන් ගලා යාම ඔහුට මහ වදයක් විය. ඔහුට සැබවින්ම අවශ්‍ය වූයේ ඇයව පාලනය කිරීමට නොව, ඇයගේ ආදරය දිනා ගැනීමට බව ඔහුටම රහසක් විය. නමුත් ඔහුගේ දැඩි අහංකාරකම ඔහුට එය පිළිගැනීමට ඉඩ දුන්නේ නැත. සතියක් අවසානයේ විහංසාගේ ඉවසීම සීමාව ඉක්මවා ගියේය. ඇය විකී හරහා ආර්යයන්ව කැඳවුවාය. විකී පැමිණි විට ඇය ඉතා දැඩි ස්වරයකින් පැවසුවේ, "මට මෙතන ඉඳලා හොඳටම ඇති. මාව නිදහස් කරන්න" කියයි. ආර්යයන් කාමරයට පැමිණියේ විකී පිටව ගිය පසුය. ඔහු ඇය දෙස බලා සිටියේ ගල් පිළිමයක් මෙනි. "මාව මෙතනින් යන්න දෙන්න ආර්යයන්. මම මේ ජීවිතේට වෛර කරනවා. ඔයා මාව මෙහෙම හිර කරගෙන ඉන්නේ." ඇය කෑ ගැසුවාය. ඇගේ දැස්වලින් කඳුළු ගලා හැලුනි. වේදනාව සහ කෝපය මුසු වූ ඇගේ ඉල්ලීම ආර්යයන්ගේ හදවත පසාරු කරගෙන ගියත්, ඇයව නිදහස් කිරීම යනු තමාටම අහිමි වීමක් බව ඔහු දැන සිටියේය. ඔහු නිහඬවම ඇයව ප්‍රතික්ෂේප කළේය. "මම ඔයාව නිදහස් කරන්නේ නැහැ. ඔයා මගේ උඩු මහලේ සීමාවෙන් එළියට යන එක ඔයාට හීනයක් විතරයි. මං තමුන්ගේ ගාන ගෙවලා ඉවරයි. ඩීල් එක කැන්සල් කරන්න නම් මං ගෙව්වා ගාන වගේ ඩබල් මට ගෙවන්න." එම මොහොතේ විහංසා තීරණයක් ගත්තාය. ආර්යයන්ගේ හදවත දිනා ගැනීමට හෝ අනුකම්පාව ලබා ගැනීමට දරන උත්සාහය නිෂ්ඵල බව ඇය වටහා ගත්තාය. ඇය දන්නවා, ආර්යයන් වීරසිංහ යනු තමාගේ ආත්ම ගෞරවය සහ අහංකාරකම වෙනුවෙන් ඕනෑම දෙයක් කළ හැකි, තමාගේ කීර්ති නාමය ගැන අතිශය සංවේදී කෙනෙකු බව. ඇය ඔහුව රවටා, ඔහු සතු සිය කාමරයේ නිවසේ ප්‍රධාන දොර අගුලේ යතුර ලබා ගැනීමේ උපාය මාර්ගයක් සකස් කළාය. ඇයට අවශ්‍ය වූයේ ඕනෑම ආකාරයකින් ආර්යයන්ව ඇය දෙසට ඇදගෙන, ඔහුගේ පාලනය බිඳ දැමීමටයි. ඇය සිය අවසාන අවිය ලෙස තෝරා ගත්තේ ඔහුගේ පුරුෂාභිමානයට පහර දීමයි. ආර්යයන් ඇයව හමු නොවී සිටින සතිය ගැන ඇය උපහාසයෙන් යුතුව, ඉතා සීතල ලෙස ඔහුව ඇවිස්සීමට තීරණය කළාය. "ඇත්තම කියන්න ආර්යයන්, ඔයා මේ සතියක් පුරාම මාව මගහැරියේ ඇයි? මහ ලොකුවට සල්ලි ගෙව්වාට තමුන් මට අත්වත් තිබ්බාද? අඩුම තරමේ තමුන් මගේ ඇස් ඉස්සරහාටවත් ආවාද? ඔයා ඇත්තටම නපුංසකයෙක්ද? ඔයාට මාව අයිති කරගන්න තරම්වත් පිරිමිකමක් නැති නිසාද ඔයා මෙහෙම හැංගෙන්නේ? ඔයාගේ ඔය අහංකාරකම පිටුපස තියෙන්නේ මොකක්ද? බියක්ද? මේ මට බියක්ද?" ඇගේ වචන ආර්යයන්ගේ ආත්ම ගෞරවයට එල්ල කළ මරු පහරක් විය. ඔහුගේ මුහුණ කෝපයෙන් රත් විය. ඔහුගේ දැස්වල තිබූ නිහඬතාවය එකවරම විනාශ වී ගියේය. ඔහුගේ දැස්වලින් කෝපයේ ගිනි පුපුරු මෙන් පිට විය. "ඔයා දන්නවාද ඔයා මේ මොකක්ද කිව්වේ කියලා? ඔයා හිතුවද මම ඔයාට බයයි කියලා?" ඔහුගේ හඬ ගොරෝසු විය. ඔහු විහංසා දෙසට කඩා පැන්නේය. ඔහු ඇයව ඇඳ මත්තට ඇද දැමුවේ තිරිසනෙකු මෙනි.
ආර්යයන්ගේ ඒ දරුණු ප්‍රතිචාරය විහංසාගේ අපේක්ෂාවට වඩා බොහෝ දරුණු විය. ඔහුගේ කෝපය කෙතරම් දරුණුද යත් ඔහු ඇයව සිර කරගත්තේ වේදනාව සහ ආශාව මුසු වූ තිරිසන් ආකාරයකටය. ඔහුගේ දෑත් ඇගේ උරහිස් මත තද වූවේ ඇගේ ඇටකටු පවා කුඩු කර දමන්නක් මෙනි. විමංසාගේ ගත රැඳි තිබූ ගෞම ආර්යයන්ගේ අතින් හිරී ගියේ විමංසාවත් පුදුම කරවමිනුයි. ආර්යයන්ගේ හුස්මෙහි තිබූ දැඩි උණුසුම, ඔහුගේ ව්‍යාකූල වූ ආශාව සහ කෝපය විහංසාගේ මුහුණේ වැදෙමින් තිබුණි. ඒ සෑම සිප ගැනීමකම ආර්යයන්ගේ අහංකාරකම සහ ආධිපත්‍ය මුසු වී තිබුණි. ඔහු ඇයට හුස්ම ගැනීමට පවා ඉඩක් නොදෙමින් ඇයව තමාගේ වියරු ආශාවන්ගේ වහලියක් කර ගැනීමට උත්සාහ කළේය. ඔහුගේ දෙතොල් ඇගේ සම මත පතිත වූ සෑම මොහොතකම එය ආදරයේ උණුසුමක් නොව ගින්නක දාහය මෙන් ඇයට දැනිනි. ඔහු ඇයව තමා වෙතට තද කරගත්තේ ඇයගේ හුස්ම පවා හිරවන තරමටය. ඔහුගේ ඒ ස්පර්ශය තුළ තිබුණේ ඇයගේ ආත්ම ගෞරවය පවා පාගා දමමින් තමාට අවශ්‍ය පරිදි ඇයව නමා ගැනීමේ උවමනාවයි. සෑම ස්පර්ශයක්ම ආර්යයන්ගේ අතීතයේ තිබූ ක්‍රූරත්වය සහ වර්තමානයේ තිබූ පාලනය කළ නොහැකි ආශාව අතර දෝලනය විය. විහංසා වේදනාවෙන් ඇඹරෙමින් ඔහුගේ අත්වලින් ගැලවීමට උත්සාහ කළද ආර්යයන්ගේ ග්‍රහණය තවත් තද විය. වේදනාවෙන් ඇය දඟලද්දී ඇගේ මනසේ තිබුණේ එකම ඉලක්කයයි ආර්යයන්ගේ සාක්කුවේ ඇති අතුර. ඇය ඔහුව තමන්ට වසඟ කර ගැනීමට උත්සාහ කළේ ඒ දරුණු වේදනාව මධ්‍යයේවද ඇය ඔහුට නතුවන මවාපාමින් යතුර ලබා ගැනීමට උත්සාහ කළාය. ඇය ඔහුව වරදට පොළඹවා ගත්තේ ඔහුගේ කෝපය උපරිම තලයට ගෙන යාමෙනි. ඒ වේදනාව මධ්‍යයේවද විහංසා සිතුවේ තමාගේ ජයග්‍රහණය ඉතා ළඟ බවයි. සෑම පහරක්ම සෑම බලහත්කාරයකම ආර්යයන්ගේ සැබෑ දුර්වලකම සැඟවී තිබූ බව ඇය වටහා ගත්තාය. ඇයගේ ඇස් පියාගෙන ඇය තමාටම මුමුණා ගත්තාය. ඔයා මට මේ වේදනාව දෙන තරමටම ඔයා ඔයාගේ පරාජයට තවත් ලං වෙනවා ආර්යයන්. තමුන්ට බෑ මාව හිර කරන්න. තමුන්ගේ අරමුණ මොකක් වුණත් තමුන්ට පරදින්න තමා වෙන්නේ. ආර්යයන්ගේ ඒ වියරු බව පහව ගිය පසු ඔහු ඇයගෙන් ඈත් වූයේ කිසිදු හැඟීමක් නොමැතිවය. නමුත් ඒ වන විට විහංසාගේ හදවත තුළ වෛරයේ ගින්න තවත් දරුණු වී තිබුණි. ඇය ඇඳ මත වැතිරී සිරුරේ තිබූ තුවාල සහ වේදනාව විඳ දරා ගනිමින් ආර්යයන් දෙස අවසන් වරට බැලුවාය. ඔහුට ඇයගේ වේදනාව පෙනුනේ නැත. ඔහුට පෙනුනේ ඔහු ජයග්‍රහණය කළ බව පමණි. ආර්යයන් දොර වසාගෙන පිටතට යද්දී විහංසා තමාටම මුමුණා ගත්තාය. මේ දෙයට ඔයා ගෙවන වන්දිය මම අනිවාර්යයෙන්ම ලබා ගන්නවා ආර්යයන්. ඇයගේ දැස්වල තිබූ ඒ අඳුරු අධිෂ්ඨානය ආර්යයන්ගේ ඉදිරි දිනවල විනාශයේ සලකුණක් විය. සිය අතුලට මැදිව තිබූ ආර්යයන්ගේ කලිසම් සාක්කුවෙන් ඉවතට ගත් යතුර දෙස සිනහවක් හෙළුවාය.